ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් අදින් ආරම්භ වන අභිධම් නිම්සර අභිධර්ම දේශනා මාලාවේ පළමු ධර්ම දේශනාව සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේගේ මෑණියන් වන ආර්.ටී. කරුණාවතී මහත්මිය විසින් පරලොව ගිය කම්කානම්ගේ චාර්ලිස් ස්වාමි පුරුෂයාට පින් පිණිස සහ දූදරුවන්ට සහ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙම අභිධර්ම දේශනා මාලාවේ පළමු දේශනාව සඳහා දායක වී තිබෙනවා. හොඳයි. පින්වතුන් හැමදෙනාම ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසන්නගත පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවතාවක් කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ඉමං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ප ဋ ාණ දේශකස්ස විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීලපීතා රත්තසේතා මංජෙට්ඨාච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණබර ප්‍රඥාකාමී නිර්වාණ අපේක්ෂිත සදැහැති පින්වත්නි, ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔස්සේ අභිධර්ම දේශනා නරඹන බොහෝ පින්වතුන්ගේ ඉල්ලීම පරිදි සෑම සෙනසුරාදා දවසකම රාත්‍රී 9ට ප ဋ ාණ ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරන්නට ප්‍රඥා රූපවාහිනී නාලිකාව කල්පනා කළා. ඒ අනුව අපිට සිදු කරන්නට යෙදුණු ආරාධනාව අනුව අද දවසේ පටන් සෑම සෙනසුරාදා දවසකම රාත්‍රී 9ට ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔස්සේ මුල සිට ඊටාම ක්‍රමවත්ව පිළිවෙලකට මේ අභිධර්ම දේශනා මාලාව සිද්ධ කරගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහිදී සප්ත ප්‍රකරණයම ආවරණය වන පරිදි විශේෂයෙන්ම ධම්මසංගණී ප්‍රකරණය, විභංගය, ධාතු කතාව, පුද්ගල පඤ්ඤත්තිය, යමකය, කතාවත්ව, ප ဋ ාණය කියන මේ සප්ත ප්‍රකරණයම ආවරණය වන පරිදි අභිධර්මයේහි ඇතුළත් වන පරමාර්ථ ධර්ම, චිත්ත, චෛතසික, රූප, නිබ්බාන ආදී පරමාර්ථ ධර්ම පිළිබඳව විග්‍රහයක් මනාකොට සිද්ධ කරන්නටයි අපේ බලාපොරොත්තුව තිබෙන්නේ. මෙහිදී අපි අද දවසේ මේ අභිධර්ම දේශනාව ආරම්භ කරනකොටම මතක තියාගන්න ඕනේ මේ අභිධර්මය කියන්නේ මොකක්ද කියන මූලික හැඳින්වීම අපි අද දවසේ සිද්ධ කරලා දීලා ඒ වගේම අභිධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අභිධර්මය කියනකොට ගොඩක් කට්ටියගේ මතයක් තියෙනවා ගැඹුරු ධර්මය කියලා. ඒ කතාව භාග්‍යතුන් වහන්සේගේ අර්ථකථනයට අනුව වැරදි. අභිවිසිට්ඨෝ ධම්මෝ අභිධම්මෝ, ඒ කියන්නේ අති විශේෂ වූ ධර්ම කොටාසය අභිධර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට එතෙන්දී මතක තියාගන්න ඕන මේ අභිධර්මය කියන එකට අභිධර්ම කියන වචනය අභිවිසිට්ඨෝ ධම්මෝ අති විශේෂ ධර්මයයි කියලා සඳහන් කළේ කවරක් උදෙසාද මේ ධර්මය අති විශේෂ වෙන්නේ? නිර්වාණය කියන තැනටපත් වෙන්න, නිවනටපත් වෙන්න අති විශේෂ වූ ධර්ම කරුණු. ඒ කියන්නේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන ආදී අති විශේෂ ධර්ම කොටස් ටික තමයි මෙතන සංග්‍රහ වෙන්නේ. මෙතන මතක තියාගන්න ඕන අභිවිසිට්ඨෝ ධම්මෝ අභිධම්මෝ. ඒ වගේම තව අර්ථකථනයක් දෙනවා ධම්මාතිරේක ධම්ම විශේෂට්ඨේන අභිධම්මෝ. ඒකත් ලියාගමු. ධම්මාතිරේක ධම්ම විශේෂට්ඨේන. ධම්මාතිරේක කියන්නේ අතිරේක ධර්මයක්, ධම්ම විශේෂට්ඨේන ධර්ම විශේෂයක්, එන විශේෂ ධර්මයක් අර්ථයෙන් විශේෂට්ඨේන අභිධම්මෝ අභිධර්මය කියලා කියනවා. සිංහල තේරුම තමයි අතිරේක ධර්මයක්, ඒ වගේම විශේෂ ධර්මයක් යන අර්ථයෙන් අභිධර්මයේයි කියති. තව අර්ථකථනයක් අට කතාව පැහැදිලි කරනවා. ඉමේසු සත්තින්ස බෝධිපක්ඛියේසු ධම්මේසු ඉති අත්ථෝ. මෙන්න මේක අදහස වෙනවා ඉමේසු මේ සත්තින්ස බෝධිපක්ඛියේසු 37ක් වූ බෝධිපාක්ෂික ධර්මයෝ ධම්මේසු ඉති අත්ථෝ. ඒවාට අර්ථය කියනවා මොකද්ද? අභිධම්ම කියලා කියනවා. 37 බෝධිපාක්ෂික ධර්ම වලට අභිධර්මය කියනවා කියලා විස්තර කරනවා. ඊළඟට
සමහර අයගේ මතයක් තියෙනවා මේ අභිධර්මය කියන එක පළමු ධර්ම සංගායනාවේදී ඇතුළත් වෙච්ච නැති නිසා පළමු ධර්ම සංගායනාවේදී නොවුණු දෙයක් නිසා මේක බුද්ධ භාෂිතයක් නොවේ කියලා. එතකොට මතක තියාගන්න ඕන පළමු ධර්ම සංගායනාවේදී සංග්‍රහිත වෙන්නේ කොටස් දෙකයි. ඒ මොකද්ද? ඒ තමයි බුද්ධ භාෂිතය කියන එක. මේක ධර්මය සහ විනය කියලා ප්‍රධාන කොටස් දෙකක් ආකාරයට සංගායනා සිද්ධ කරනවා. ඒ ධර්මය කියන එක තමයි සූත්‍ර සහ අභිධර්මය කියලා පසු කාලීනව බෙදෙන්නේ. පැහැදිලිනේ? කුද්දක නිකායට තමයි මේ අභිධර්මය කියන කොටස ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට ධර්මය සහ විනය කියලා පළවෙනි ධර්ම සංගායනාවේදී කතා කරපු කොටස සූත්‍ර සහ අභිධර්මය කියලා පසුව මෙන්න මේ විදිහට බෙදෙනවා. ඒ අනුව තමයි ත්‍රිපිටකයක් හැදෙන්නේ. සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, විනය පිටකය කියලා. ඒ අනුව ඊළඟට මතක තියාගන්න ඕන මේ බුද්ධ භාෂිතය සහ ශ්‍රාවක භාෂිතය කියලා මේ සම්පූර්ණ ධර්මස්කන්ධයම කොටස් දෙකකට බෙදෙනවා. ඒ ධර්මස්කන්ධ 84000 බුද්ධ භාෂිතයේ වශයෙන් 82000කුත් ශ්‍රාවක භාෂිතයේ වශයෙන් 2000කුත් වශයෙන් වර්ගීකරණය වෙනවා. ඊළඟට දැන් මතක තියාගන්න ඕනේ යම් කිසි කෙනෙක් කියනවා නම් මේ අභිධර්මයේ වැඩක් නැහැ කියලා අන්න ඒකට සූත්‍රයක් තියෙනවා ගුලිස්සානි සූත්‍රය කියලා සූත්‍රයක්. මොකද්ද සූත්‍රය? ගුලිස්සානි සූත්‍රය. අරඤ්‍යකේනහා උසෝ භික්ඛුනා අභිධම්මේ අභිවිනේ යෝගෝ කරණීයෝ කියලා එතන විස්තර කරනවා. අරඤ්‍යකේනහා උසෝ භික්ඛුනා අභිධම්මේ අභිවිනේ යෝගෝ කරණීයෝ. ඒ කියන්නේ ආරණ්‍ය වාසය කරන භික්ෂුව පවා අභිධර්මයේහිද අභිවිනේහිද යෙදිය යුතුය. ඒ කියන්නේ සූත්‍ර වශයෙන් අටුවා වශයෙන් ඉගෙන ගත යුතුයි. මෙතන ආරණ්‍යක භික්ෂුව ගැන කතා කරන්නේ ඇයි? දැන් අපි හිතමු ග්‍රාමවාසී භික්ෂුව සහ ආරණ්‍යවාසී භික්ෂුව කියලා කොටස් දෙකක් බෙදෙනවනේ. එතකොට ආරණ්‍යවාසී භික්ෂුව ගිහි අයගෙන් ඈත් වෙලා තමන් පිණ්ඩපාත ටිකක් කරගෙන ඇවිදිලා ගිහියන්ගෙන් ඇසුරෙන් ඈත් වෙලා බණ භාවනා ආදී කරගෙන ඉන්න පිරිස. ග්‍රාමවාසී භික්ෂුවට සිද්ධ වෙනවා මොකක් කරන්නද? පිරිත් කියන්න යන්න වෙනවා, මගල ගෙවල් වලට, දාන ගෙවල් වලට වඩින්න වෙනවා. එතකොට ආරණ්‍යයේ ඉන්න භික්ෂුව මිනිස්සුන්ගෙන් කොච්චර ඈත් වෙලා හිටියත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආරණ්‍යයේ ඉන්න භික්ෂුව පවා අභිධර්මයේ අභිවිනයේ යෝගෝ කරණීය කියන්නේ යෙදිය යුතුයි. යෝග කළ යුතුයි, යෙදිය යුතුයි. ඇයි ඉඳලා හිටලා හරි ඒ භික්ෂුවගෙන් කවුරු හරි අභිධර්මයෙන් අභිවිනයෙන් ප්‍රශ්නයක් කළොත් හරි අන්න ඒ කෙනාට උත්තර දෙන්න Taman සූදානම්ව සිටිය යුතුයි කියන කාරණාව තමයි මෙතන ගුලිස්සානි සූත්‍රයේ තියෙන්නේ. මේ ගුලිස්සානි සූත්‍රයේ තියෙන විදිය අරඤ්‍යකේනහාවසෝ භික්ඛුනා අභිධම්මේ අභිවිනයේ යෝගෝ කරණීයෝ. හරිද? සන්තාවසෝ අරඤ්‍යකම් භික්ඛුන්. සන්තාවසෝ කියලා කියන්නේ ඇත, ආයුෂ්මතිනි ඇත, අරඤ්‍යකම් භික්ඛුන්. ආරණ්‍යක භික්ෂුන් වහන්සේලා ඉන්නවලු අභිධම්මේ අභිවිනේ පඤ්ඤං පුච්චිතාරෝ. අභිධර්මයෙන් අභිවිනයෙන් ප්‍රශ්න කළොත් සචේ ආවුසෝ අරඤ්‍යකෝ ඉදින් මේ ආයුෂ්මත් ආරණ්‍යක භික්ෂුව භික්ඛු අභිධම්මේ අභිවිනේ පඤ්ඤං පුට්ටෝ ප්‍රශ්නයක් ඇහුවොත් න සම්පායති. ඒ කියන්නේ ඒකට සපයලා උත්තර දෙන්න දක්ෂ නැහැ. තස්ස භවಂತಿ වත්තාරෝ කිම්පනිමායස්මතෝ අරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන. එතකොට කියනවා ගිහි අය චෝදනා කරනවලු මේ ආයුෂ්මතුන් වහන්සේ ආරණ්‍යයට වෙලා තනියම ඉඳලා වැඩක් තියනවද? යෝ ආයස්මා අභිධම්මේ අභිවිනේ පඤ්ඤං පුට්ටෝ න සම්පායති. ඉතින් මේ භික්ෂුවගෙන් මේ ආරණ්‍යක භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න දන්නේ නැහැ. තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා අරඤ්‍යකේන භික්ඛුනා අභිධම්මේ අභිවිනේ යෝගෝ කරණියෝ. අන්න ඒ නිසා මොකද කියන්නේ? ආරණ්‍යක භික්ෂුව පවා අභිධර්මයේ අභිවිනේ ඉගෙන ගන්න ඕනේ කියලා මෙතන ගුලිස්සානි සූත්‍රයේ සඳහන් කරනවා. එතකොට දැන් ඒ වගේම තවත් සූත්‍රයක් අපිට මුණ ගැහෙනවා. මෙන්න මේ සූත්‍රය මහා ගෝසිංග සූත්‍රය. මොකද්ද? මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේදී වෙන මහා ගෝසිංග සූත්‍රය. මේකට තවත් එක සාක්ෂියක් දෙනවා අභිධර්මයේ ඉගෙන ගත යුතුයි කියන එක. ඉදහවුසෝ සාරිපුත්ත ද්වේ භික්ඛු අභිධම්ම කතං කතෙන්ති තේ අඤ්ඤ මඤ්ඤම් පඤ්ඤම් පුච්ඡanti.
ඒතර කියනවා ඉද ආවුසෝ ඉද මෙහි ආවුසෝ ආයුෂ්මත්නි සාරිපුත්ත ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ ද්වේ භික්ඛු මහණුන් දෙදෙනෙක් භික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් අභිධම්ම කතං කතෙන්ති අභිධර්ම කතාවක් කතා කරනවා තේ අඤ්ඤමඤ්ඤං පඤ්ඤං පුච්ඡanti ඔවුනොවුන් අතර ප්‍රශ්න කරනවා අඤ්ඤමඤ්ඤස්ස පඤ්ඤං පුට්ටා ඔවුනොවුන් අතර ප්‍රශ්න කළාම විසජ්ජಂತಿ විසඳන්න පුළුවන් නෝච සංසාදෙන්ති ඒක වහලා දාන්නේ නැහැ ප්‍රශ්නයක් ඇහුවාම මොකද ඉන්නේ මල්ලෙන් ගහලා යන්නේ මගේ හැරලා යන්නේ ධම්මීච නේසං කතා පවත්තති එතකොට ඔවුන් අතර ධර්ම කතාවක් පවත්වන හෝති ඒව රූපේන කෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංග සාලවනං සෝභෙයන්ති එතකොට සාරිපුත්‍ර මේ ගෝසිංග සාල වනාන්තරයේ බොහොම ලස්සන වෙනවා මොකක් නිසාද ඒ ගෝසිංග සාල වනයේ ඉන්න භික්ෂුන් වහන්සේලා අභිධර්ම කතා කරන නිසා එතකොට මේක තියෙන්නේ මොකේද සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසක පාළිය. ඒතර බලන්න සූත්‍ර පිටකයේ තිබෙන සමහර සූත්‍රවල අභිධර්මයේ පිළිබඳව කියවෙනවා. එහෙනම් ඒකේ සාක්ෂි තියෙනවා අභිධර්මයේ කියන එක බුදුරජාන් වහන්සේගේ කාලෙම තිබිච්ච එකක් මේක අලුතෙන් ආපු එකක් නෙමෙයි කියලා පැහැදිලිව සාක්ෂි තියෙනවා. අනිත් එක ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. හරිද? සිත ගැන, චෛතසිකයන් ගැන, රූප ගැන බුදුහාමුදුරුව නැතුව වෙන කියන්න කෙනෙක් ඉන්නවද? වෙන කියන්න කෙනෙක් නැහැ. අශ්‍රද්ධාවන්තයාට, විතණ්ඩවාදියාට මේවා ප්‍රශ්න. හරිද? වැඩේ වෙලා තියෙන සමහර වෙලාවට සිවුරුම දරාගෙන. මේකට හේතුවක් තියෙනවා. ඔබ දන්නවද මේකට හේතුව මොකක්ද? විශ්වවිද්‍යාලයට ඇතුල් වන භික්ෂූන් වහන්සේලාට විදේශ කතිකාචාර්යවරු මහාචාර්යවරු ලියපු තීසිස් සමහර වෙලාවට ග්‍රන්ථ කියවන්ට ලැබෙනවා. ඒ ග්‍රන්ථවල ත්‍රිපිටක අධ්‍යයන ත්‍රිපිටකය පිළිබඳව ඒ ඇත්තෝ ඒ විදේශ ජාතිකයෝ ඉංග්‍රීසි ජාතිකයෝ කියවලා ඒගොල්ලෝ ඒක මොකද කරලා තියෙන්නේ? ඒකල ඒගොල්ලන්ට ඒක ඇසයින්මන්ට් එකක් විතරයි. පොඩි දත්ත ටිකක් විතරයි. ඒගොල්ලෝ ඒක කියවල ඉවරලා හොයා ගන්නවා පළමු ධර්ම සංගායනාවේදී තිබුණේ නෑ තිබුණේ සූත්‍ර විනය විතරයි. එහෙනම් අභිධර්මයේ පස්සේ ආපු එක. හරිද? ඒගොල්ලන්ට බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නෑ. හැබැයි භික්ෂුන් වහන්සේලාත් ත්‍රිපිටකය පිළිබඳව ඉගෙන ගන්න කාගෙන්ද? අර විදේශ මහාචාර්යවරුන්ගේ පොත්වලින්. අන්න ඒ නිසා ඒ මතය දරාගත්ත පිරිසක් එළියට බිහි වෙනවා. බිහි වෙලා ඒගොල්ලෝ දේශනා කරන්න පටන් ගන්නවා. මේ අභිධර්මයේ වැඩක් නෑ. අභිධර්මයේ කියන එක බුද්ධ කාලීන එකක් නෙමෙයි. ඒක පසු කාලීන එකක්. ඒක වැඩක් නැහැ කියලා පළමු ධර්ම සංගායනාවේ තිබුණ නැහැ කියලා විවිධ මත අරගත්ත පිරිස් බණ කියන. ඒසා ඒක ඒ දෝෂේ මගහරින්න තමයි මම මෙන්න මේ සූත්‍රය අරගෙන ඔබට පෙන්වා දෙන්නට යෙදුනේ. ඉතින් දැන් මේකෙන් අපිට පැහැදිලි අභිධර්මයේ කියන එක බුද්ධ භාෂිතයක්මයි. ඒකේ කතා දෙකක් ආයේ නැහැ. ඊළඟට මෙතන මේ අභිධර්මයේ කියන එක පිටක මේ අභිධර්ම පිටකයේ ප්‍රකරණ 7කට බෙදෙනවා. මොනවද? ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය. මේකට කියන සප්ත ප්‍රකරණය කියලා. අපි ලියාගමු මේ ටික. අභිධර්මය ප්‍රකරණ 7කට බෙදේ. අභිධර්මයේ ප්‍රකරණ 7කට බෙදේ. ධම්මසංගණී ප්‍රකරණය, දෙක විභංග ප්‍රකරණය, තුන කතාවත්තු ප්‍රකරණය, හතර පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, පහ ධාතු කතා ප්‍රකරණය, හය යමක ප්‍රකරණය, හත ප ဋ ාණ මහා ප්‍රකරණය. පින්වත්නි ස්කන්ධ වශයෙන් ගත්තොත් ධර්මස්කන්ධ 84000 මේ විදිහට කොටස් තුනකට බෙදෙනවා. සූත්‍ර පිටකයට 21000යි, විනය පිටකයට 21000යි, අභිධර්ම පිටකයට 42000යි. එතකොට සමස්ත ස්කන්ධයෙන් භාගයක්ම අභිධර්ම පිටකයටයි ඇතුළත් වෙන්නේ. ඊළඟට මෙන්න මේ අභිධර්ම පිටකය ඉගෙන ගන්නකොට මේකට කියනවා පරමාර්ථ දේශනාව කියලා. මොකද කියන්නේ?
පරමාර්ථ දේශනාව. ඒකට හේතුව තමයි මේ තුල ඇතුළත් වෙන්නේ සත්වයෝ පුද්ගලයෝ නොවන මොනවාද? නාම රූප ධර්ම ටිකක් තමයි ඉගෙන ගන්න යන්නේ. ඇත්තටම ওই සප්ත ප්‍රකරණේ පුරාවටම ඉගෙන ගන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම 4 පිළිබඳවයි විස්තර කරන්නේ. එහෙමනම් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මේ අර්ථවල සම්මුති අර්ථ පරමාර්ථ කියන්නේ මොකද්ද කියන එකට කලින් අර්ථ කියන්නේ මොකද්ද කියන එක. එහෙනම් මෙතෙන්දී අර්ථ කියන වචනේ තේරුම් ගමු. අර්ථ කියලා කියන්නේ සිතට දැනෙන, සිතින් ගන්නා, සිතට හසුවන සියලු දෑට කියන මොනවා කියලාද? අර්ථ කියලා කියනවා. එහෙනම් ලියාගමු. අර්ථ යනු මේ විදිහටම නිල් පෑනෙන් ලියලා රතු පෑටෙන් ඉරිදැහක් ගහන මාතෘකාවක් වශයෙන් මතක තියාගන්න. ඒ විදිහටම තමන්ගේ අභිධර්ම පොත ඉස්සෙල්ලා කටුසටහනක ලියලා හොඳ CR පොතක් අරගෙන අභිධර්ම පොත මගේ අභිධර්ම පොත කියලා හදලා පිළිවෙලට පවත්වාගෙන යන්න අභිධර්ම දේශනා මාලාවම අරගෙන මේ වස්තු මාසය ඇතුළත මේවා බොහොම හොඳට ඉගෙන ගන්නට උත්සාහ කරන්න. අර්ථ සිතට දැනෙන, සිතින් ගන්නා, සිතට හසුවන සියලු දෑ අර්ථ ලෙස හඳුන්වයි. ඔන්න අර්ථ දැක්වීම මතක තියාගන්න ඕන. මොනවාද? සිතට දැනෙන, සිතින් ගන්නා, සිතට හසුවන සියලු දෑ අර්ථ ලෙස හඳුන්වයි. මතක තියාගත යුතුයි මේ සිතට දැනෙන්නේ නැති දෙයක් නැහැ. සිතින් හඳුනා ගන්නට බැරි කිසි දෙයක් නැහැ. ඒ නිසා සියල්ලම අර්ථ කියන ගණයට වැටෙනවා. ඒ නිසා තරුවක් දාලා ලියන්න. සිතට හසු නොවන කිසි දෙයක් නැත. සිතට හසු නොවන කිසි දෙයක් නැත. එහෙයින් සියල්ල අර්ථ ලෙස දැක්විය හැකිය. අර්ථ ලෙස දැක්විය හැකිය. මෙම අර්ථ තරුවක් දාලා යන මෙම අර්ථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එක සම්මුති අර්ථ, දෙක පරමාර්ථ. සම්මුති අර්ථ, පරමාර්ථ. හොඳයි. දැන් අපි ඉස්සෙල්ලම සම්මුති අර්ථ කියන්නේ මොනවද කියලා බලමු. සම්මුති අර්ථ කියලා කියන්නේ ඇතුවාක් මෙන් පෙනෙන නමුත් සත්‍ය වශයෙන්ම විද්‍යමාන නොවන. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් පුටුව කියලා එකක් අපිට පේන්න තියෙනවා. ඇතුවාක් මෙන් පෙනෙනවා. නමුත් පුටුව කියන එක කෑලි වලට කඩාගෙන ගියොත් බිඳගෙන ගියොත් අර පුටුව කියන අර්ථය නැත්තටම නැති වෙලා යනවා. අන්න ඒ වගේ ඇතුවාක් මෙන් පෙනෙන නමුත් සත්‍ය වශයෙන්ම විද්‍යමාන නොවන දේ අපි කියනවා සම්මුති අර්ථ කියලා. ලියා ගන්න. සම්මුති අර්ථය anu ඇතුවාක් මෙන් පෙනෙන නමුත් සත්‍ය වශයෙන්ම විද්‍යමාන නොවන දේ. නමුත් සත්‍ය වශයෙන්ම විද්‍යමාන නොවන දේ. සම්මුති අර්ථ ලෙස හඳුන්වයි. හරිද? උදාහරණ ගස, ගල, සත්වයා, ගොඩනැගිල්ල, මිනිසා මේ සියල්ලම උදාහරණ වශයෙන්. ගස, ගල, සත්වයා, ගොඩනැගිල්ල. එහෙමනම් අපි කතා කළේ සම්මුති අර්ථ ගැන. ඊළඟට සම්මුති අර්ථ අපිට හමු වෙනවා පරිසරයේදී මේ ගස, ගල, සත්වයා, ගොඩනැගිල්ල ආදී සියලු දෑ සම්මුති අර්ථ වශයෙන් ගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට පරමාර්ථ. පරමාර්ථ කියලා කියන්නේ මොනවද? පින්වත්නි, දැන් මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සත්‍ය වශයෙන්ම විද්‍යමාන වන දෑ. මොනවාද?
සත්‍ය වශයෙන්ම විද්‍යමාන වන දෑවලට කියන මොනවද? පරමාර්ථ කියලා කියනවා. හරිද? අපි ඒක ලියාගමු. සත් පරමාර්ථය anu සත්‍ය වශයෙන්ම විද්‍යමාන වන දෑ පරමාර්ථ ලෙස හඳුන්වයි. සත්‍ය වශයෙන්ම විද්‍යමාන වන දෑ පරමාර්ථ ලෙස හඳුන්වයි. උදාහරණ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා මේ පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. මොනවද පරමාර්ථ ධර්ම හතර? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියනවා පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි මේ එක එක පරමාර්ථ ධර්මයක් පිළිබඳව හරිද වෙන වෙනම ඉගෙන ගන්නට ඕන. දැන් මෙතෙන්දී මං ඉස්සෙල්ලා කිව්වා සම්මුති අර්ථ කියන ඒවා ඇතුවක් මෙන් පෙනෙනවා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් ඇත්තේ නැහැ. දැන් කිව්වා පුටුව නැත්නම් ගස කියන එක. නේද? ගස කියන එක අරගෙන කෑලි කෑලි වලට වෙන් කරලා බැලුවොත් ඇත්තටම අන්තිමට ගසක් ඉතුරු වෙන්නේ නැහැ. නේ? කොළ, අතු, ඉති ආදි වශයෙන් කඩලා බැලුවොත් ගස කියන එක ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි දැන් පරමාර්ථ කියන ඒවා ගත්තොත් ඒවා කොයිතරම් බිඳින්න උත්සාහ කළත් ඒවා බිඳින්න බෑ. ඒකේ පරමාර්ථය වශයෙන්ම පවතිනවා. එතකොට ස්වභාවයේ සත්‍ය වශයෙන් මේවා පවතිනවා නම් ඒවට කියන මොකද්ද? පරමාර්ථ කියලා කියනවා. ඊළඟට මේකේ චිත්ත කියන පරමාර්ථ ධර්මයේ පිළිබඳව අපි මුලින්ම කතා කරමු. එහෙනම් චිත්ත පරමාර්ථය කියලා මුලින් මාතෘකාවල් ලියා ගන්න. චිත්ත පරමාර්ථය ධම්මසංගණී ප්‍රකරණයේ වැනි ග්‍රන්ථවල බුදුරජාණන් වහන්සේ විමසනවා කතමන් තස්මින් සමේ චිත්තං හෝති. ඒ සමයේහි සිත යනු කවරක්ද? සිත කියන්නේ මොකද්ද? යා තස්මින් සමයේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං විඥානං විඥානක්ඛන්தோ මනීන්ද්‍රියං තජ්ජා මනෝ විඥාන ධාතු. මෙතන මනෝ කියලා තවත් එක ස්ථානයක වැදලා තිනවා. මනෝ කියන එක දෙපළක තියෙන්න ඕන. මෙතන තුන්පළක මුද්‍රණ දෝෂයක් වශයෙන් වැදලා තිනවා. නමුත් ස්ථාන දෙකකයි එන්න ඕන. නම් 11ක් පාවිච්චි වෙනවා. මොනවාද? මනෝ මනායතනං මොනවාද? චිත්ත මනෝ මානසං. මුලින්ම මොනවාද? චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං විඥානං විඥානක්ඛන්தோ මනෝ මනායතනං මනීන්ද්‍රියං තජ්ජා මනෝ විඥාන ධාතු. මෙන්න මේ නම් 11ම පාවිච්චි වෙන්නේ මොකටද? සිතටමයි. එකම එක පරමාර්ථ ධර්මයක් වෙච්ච සිතටමයි. ලියා ගන්න මෙහෙම. සිත යන පරමාර්ථ ධර්මය හැඳින්වීම සඳහා සිත යන පරමාර්ථ ධර්මය හැඳින්වීම සඳහා පරියාය නම් 11ක් භාවිතා වේ. චිත්ත ලියා ගන්න. මනෝ මානසං හදයන් පණ්ඩරං. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානක්ඛන්தோ තජ්ජා මනෝවිඥාන ධාතු. තජ්ජා මනෝවිඥාන ධාතු. මේ සියලුම තන්හි අදහස මොකද්ද? සිත කියන පරමාර්ථ ධර්මය. එහෙනම් දැන් ඔබට කොතනදී හරි සිත කියන පරමාර්ථ ධර්මය ගැන කිව්වොත් ඒකේ ඔබට අදහස් කරගන්න පුළුවන් මොකද්ද? මේ නම් වලින් ඕනම එකකින් කියවෙන්නේ සිත ගැනයි කියලා හොඳට අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් ඔබ අහලා තියෙනවද මනෝපුබ්බංගමා ධම්මා ආදී ගාතාවන්නේ? එතන මනෝ කියන්නේ ඒත් සිතටමයි. නේද? සිත මනෝපුබ්බංගමා ධම්මා. එතන අදහස මොකද්ද? මනෝපුබ්බංගමා ධම්මා කියන්නේ සිත පුබ්බංගමා
පුබ්බංගම කියන්නේ මුල් වෙනවා නේද? මුල් වෙනවා ධම්මා මොන ධර්මයන්ටද? චෛතසික ධර්මයන්ට. සිත ඇතුලේ හටගන්නේ මොනවද? චෛතසික ධර්මය. සිත ඇතුලේ හටගන්න චෛතසික ධර්මයන් වලට මුල් වෙන්නේ කවුද? සිතයි මුල් වෙන්නේ. ඊළඟට දැන් මෙතන අපි මේ සිත පිළිබඳව කරුණු කාරණා ටිකක් කතා කරමු. සිත කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. මේ ලෝකේ පවතින ලහු පරිවර්තක. ලහු පරිවර්තක කියන්නේ මේ ලෝකේ පවතින ලහු පරිවර්තක කියන්නේ ඉක්මනටම ඇති වෙලා නැති වෙලා යන දේ මොකද්ද? ඒ තමයි සිත. ඒ නිසා සිතක ආයුෂය මනින්න අපි පාවිච්චි කරන පැය ගණන්, තප්පර විනාඩි ගණන් පාවිච්චි කරන්න බෑ. ඇයි? ඒක ඊටමත් වේගයෙන් ඇති වෙලා නැති වෙලා යනවා. සඳහන් කරනවා තප්පරයක් ඇතුළත, තප්පරයක කාලයක් ඇතුළත සිත් කෝටි ලක්ෂ ගණනක් ඇති වෙලා නැති වෙලා යනවා. සිත් කෝටි ලක්ෂ ගණන්. ඒ නිසා මේ සිතක ආයුෂය මනින්න බුදුරජාණන් වහන්සේ සිතක්ම පාවිච්චි කළා. සිතක ආයුෂය මනින්න සිතක්ම පාවිච්චි කළා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කඩයක් කරනවා. කඩේ බඩු කිරන්න කිලෝ 1 පඩිය, කිලෝ 2 තරාදි පඩිය ආදි වශයෙන් පඩි ටික පාවිච්චි කරනවා. අපි හිතමු කවදා හරි දවසක ඔන්න අපි හිතමු අපිට තරාදි පඩි ටික අමතක වෙලා කඩේට ගේන්න බැරි වෙලා. කවුරු හරි කෙනෙක් එනවා හාල් කිලෝ 5ක් ගන්න. දැන් කඩේ කිලෝ 1 පඩිය නැහැ. හැබැයි තිබෙනවා කිලෝ 1 සීනි පැකට් මොන හරි පැකට් තිබෙනවා. අපිට පුළුවන්කම තිබෙනවා ඒ සීනි කිලෝ 1 පැකට් එක මේ පැත්තට දාලා කිලෝ 1 බැගින් පස්සරයක් කිරලා දෙන්න පුළුවන්කම තියෙන මොනවාද? හාල් කිලෝ 5. ඒ වගේ මේ සිතක ආයුෂයම පාවිච්චි කළා. එන සිතක ආයුෂය සිතේ ආයුෂය මැනීමට පාවිච්චි කළා. සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන කාලයට කියන මොකක් කියලාද? චිත්තක්ෂණ 1යි කියලා. චිත්තක්ෂණ 1යි. සිතක ෂණය. චිත්තක්ෂණය. අන්නේ චිත්තක්ෂණය කියන එකෙන් තමයි මේ සිතක ආයුෂය මනින්නට බුදුරජාන් වහන්සේ යොදාගත්තේ. ඒ නිසා අපි ලියමු සිතෙහි ආයුෂය චිත්තක්ෂණ 1කි. සිතෙහි ආයුෂය චිත්තක්ෂණ 1කි. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මේ සිත ඊටාම ලහු පරිවර්තකයි. ඒකද උපාද ඨිති භංග කියන අවස්ථා තුනකින් යුක්තයි. මොනවාද? උපදිනවා, පවතිනවා, මිය යනවා. එහෙනම් උපාද ඨිති භංග කියන ෂණ තුනකින්. ඒවට කියන කුඩා ෂණ කියලා. ඒ කියන්නේ හරියටම මතක තියාගන්න ඕනේ. මේ උපාද ඨිති භංග අවස්ථා කියන ඒවා සමහර දැන් රූප වගේ ඒවයි නම් උපාදය භංගයට වඩා ඨිතිය දුරයි. ඨිති කාලේ වැඩි. හැබැයි මේ සිත කියන එකේ උපාද ඨිති භංග කියන අවස්ථා තුනම එක හා සමානයි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙනම් බලන්න බුදුරජාන් වහන්සේගේ නුවණ කොච්චරද කියලා. තප්පරයට කෝටි ලක්ෂයක් පමණ ඇති වෙන සිත් ටික හඳුනාගෙන ඒ එක එක සිතක් වෙන වෙනම බලලා ඒ එක එක සිතෙහි උපාද ඨිති භංග කියලා අවස්ථා තුනක් තියෙනවා කියලාත් බුදුරජාන් වහන්සේ හොයාගෙන දේශනා කළා. අපි ලියමු. චිත්තක්ෂණය කුඩාශන තුනකට බෙදේ. චිත්තක්ෂණය කුඩාශන තුනකට බෙදේ. එක උපාදක්ෂණය, දෙක ඨිතික්ෂණය, තුන භංගක්ෂණය. හරිද? වරහන් ඇතුලේ ලියන්න මේ සියල්ලේ කාලේ එකිනෙකට සමානය. මේ සියල්ලේ කාලයන් එකිනෙකට සමානය. තරුවක් දාලා ලියන්න. අසුරු සැනකදී සිත් කෝටි ලක්ෂයක් පමණ උපදිතයි කියවේ. සිත් කෝටි ලක්ෂයක් පමණ උපදිනවා කියලා කියනවා.
මේ එක් සිත් එකිනෙකට වෙනස්ය. මේ එක් සිත් එකිනෙකට වෙනස්ය. හරිද? සිත් උපදින ස්ථාන කීයක් තියෙනවද අම්මා? අපේ ශරීරයේ සිත් උපදින ස්ථාන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මොනවාද? චක්කුද්්වාරේ, සෝතද්්වාරේ, ගානද්්වාරේ, ජීවද්්වාරේ, කායද්්වාරේ සහ මෙතන හෘදේ වස්තුවේ. හරිද? දැන් ඔය ස්ථාන වලට කියන මොනවද? ප්‍රසාද රූප කියලා කියනවා. මොනවද කියන්නේ? ප්‍රසාද රූප. ඒ වගේම තව නම කියනවා ආයතන කියලා කියනවා. තව කියනවා වත්තු කියනවා. තව කියනවා ඉන්ද්‍රිය කියනවා. තව කියනවා ධාතු කියලා. ලියා ගන්න මෙහෙම. සිත් උපදින්නේ ප්‍රසාද රූප ඇසුරු කොටගෙනය. ප්‍රසාද රූප ඇසුරු කොටගෙනය. හොඳයි. මට මොහොතක් කියන්න බලන්න. දැන් අපිට නම් රූප තියෙනවා. කාටද? මනුස්සයින්ට, දෙවියන්ට, සතර පායික සත්වයින්ට, රූපාවචර බ්‍රහ්මයින්ට රූප තියෙනවා. අරූපාවචර බ්‍රහ්මයින්ට රූප නැහැනේ. ප්‍රසාද රූප නැහැ. ඒතකොට ඒගොල්ලන්ට සිත් උපදින්නේ නැද්ද? සිත් උපදිනවා. ඒ අරූපාවචර සිත් උපදින්නේ වත්තුවක් ඇසුරු කොටගෙන නෙමෙයි. ප්‍රසාද රූපයක් ඇසුරු කොටගෙන නෙමෙයි. ඒසා වරහන් ඇතුළේ ලියා ගන්න. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල හැර. හරිනේ? අරූපාවචර බ්‍රහ්ම ලෝකවල හැර. බුදුරජාන් වහන්සේ ධම්මසංගණී එහෙම පැහැදිලි කරලා දෙනවා ආරුප්පේ අවත්තුකං කියලා. ආරුප්පේ අවත්තුකං කියන්නේ අරූපාවචරේ වස්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ওই භවාංග සිත් පරම්පරාවෙම සිත් හට ගන්නවා. හරිනේ? එතකොට දැන් මෙතෙන්දී අපි කතා කළේ ඔන්න ඔය සිත් හට ගන්න වස්තු තියෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රසාද රූප තියෙන්න ඕන. ඒ ප්‍රසාද රූප වලට ලියමු මෙහෙම. ඉහත ප්‍රසාද රූප වලටම වත්තු යයිද ආයතන යයිද ඉන්ද්‍රිය යයිද ධාතු යයිද කියති. උදාහරණයක් හැටියට අපි කියමු චක්කු ප්‍රසාද රූපයට. චක්කු ප්‍රසාද රූපය මොකද්ද? චක්කු ධාතුව, චක්ඛායතනය, චක්කු ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඔය නම් හැම එකකින් මොන එකකින් කිව්වත් ප්‍රශ්නයක් නැත. ඊළඟට දැන් අපි මේ සිත් ටික වර්ග ගොඩක් තියෙනවා කිව්වනේ. ඒ වර්ග කරන විදිය බලමු. ලියා ගන්න සිත් වර්ගීකරණය කියලා. සිත් වර්ගීකරණය. දැන් සංඛ්‍යාත්මකව ගත්තොත් බුදුරජාන් වහන්සේ සංක්ෂේප වශයෙන් සිත් 89කුත් විස්තාර ක්‍රමයෙන් සිත් 121කුත් දේශනා කොට වදාළා. අපි ඒ කාරණාව ලියාගමු මෙහෙම. සිත් සියල්ල සංක්ෂේප ක්‍රමයෙන් කියන්නේ කෙටි ක්‍රමයෙන් 89ක් වන අතර විස්තාර ක්‍රමයෙන් 121කි. 121කි. කොහොමද අම්මා මේ 89 121යි කියලා බෙදෙන්නේ කොහොමද? 89 හැදෙන්නේ මේ විදියට. ඒ කියන්නේ 89 එනවා අර ලෝකෝත්තර සිත් 8 ධාන ભેදයෙන් ಗುಣ නොකර. තේරෙනවද? දැන් සාමාන්‍යයෙන් අපි දන්නව නේද රූපාවචර ධාන කීයක් තියෙනවද? 5ක් තියෙනවනේ. පඨම ධාන, ဒုတိ ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියලා. මේ ධාන පහෙන්
අර මාර්ග සිත් 4යි ඵල සිත් 4යි ගුණ කළාම 8 වරක් 5 40ක් එනවා. ඒ 40 81ට එකතු කරනවා. 89ට නෙමෙයි. ඒකට හේතුව මොකද්ද? 89න් ලෝකෝත්තර සිත් 8 අයින් කළා. ඒ අයින් කරපු 8 රූපාවචර ධාන ભેදයෙන් ගුණ කරනවා. 8 වරක් 5. ඒ කියන්නේ ධාන 5යි ලෝකෝත්තර සිත් 8යි. ධාන 5 ලෝකෝත්තර සිත් 8ෙන් ගුණ කළාම 8 වරක් 5 40ක් එනවා. ලෞකික සිත් 81ට ලෝකෝත්තර ධාන සිත් කීයක් එකතු කරනවද? 40 එකතු කරනවා. ඒ ධාන සිත් 40 එකතු කරාම 121ක් එනවා. දැන් එතකොට මේ 121 එනම් මේ 89 සිත් මේ ටික බෙදනවා ප්‍රධාන වශයෙන් මේ භූමි ભેදය අනුව බෙදන්න පුළුවන්කම තියෙනවා. තේරුණා නේද? බෙදන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. අහේතුක සිත්, සහේතුක සිත්. ඊළඟට සසංකාරික සිත්, අසංකාරික සිත්. විප්පයුත්ත සිත්, සම්පයුත්ත සිත්. තේරුණාද කියන්නේ? කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත්. ඔය ආදි වශයෙන් බෙදන්න පුළුවන්කම තියෙනවා වර්ග ගණනාවකට. ඊට පස්සේ අපි මේක ප්‍රධාන වර්ගීකරණයක් කරමු. මොකද භූමි ભેදය අනුව ප්‍රධාන වර්ගීකරණයක් කරනවා. අපි ලියමු මෙහෙම සිත් උපදින භූමිය අනුව ප්‍රධාන කොටස් 4කට බෙදේ. 1 කාමාවචර සිත්, 2 රූපාවචර සිත්, 3 අරූපාවචර සිත්, 4 ලෝකෝත්තර සිත්. එතකොට වර්ග 4කට බෙදෙන මොනවාද? 1 කාමාවචර සිත්, 2 රූපාවචර සිත්, 3 අරූපාවචර සිත්, 4 ලෝකෝත්තර සිත්. මේකේ පළවෙනි මාතෘකාව මේ විදිහටම ලියා ගන්න. කාමාවචර සිත් යනු. කාමාවචර සිත් යනු. හරි. අපි ඒකේ බලමු මේ විදිහට. කාම භූමියේ බහුලව හට ගන්නා සිත් වලට. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කාම භූමිය කිව්වම කාම භූමියේ සත්ව තල කීයක් තියෙනවද? 11ක් තියෙනවා. මොනවාද? සතර අපායයි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. ඒකට කියන මොනවාද? කාම ලෝක 11 කාම භූමි. මේ 11 කාම භූමීන්හි බහුලව හට ගන්නා සිත්. ඒ කියන්නේ දැන් කාමාවචර සිත් කියන්නේ කාම භූමියේ විතරක් හට ගන්න සිත් නෙවෙයි. බහුලව හට ගන්න සිත්. දැන් රූපාවචර සත්වයින්ට කාමාවචර සිත් හට ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ කොහොමද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සනං කුමාර බ්‍රහ්ම රාජයා. හරිද? ඝටිකාර බ්‍රහ්ම රාජයා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඒ ආවට පස්සේ බුදුරජාන් වහන්සේ දකින්නේ මොකද්ද? දකින්නේ මොන සිතින්ද? චක්කු විඥානේ. චක්කු විඥානේ මොන හිතක්ද? කාමාවචර සිතක්. කාමේ අවචරතිති කාමාවචර. කාම භූමියේ බහුලව හට ගන්නා නිසා ඒකට කාමාවචර කියලා කියන්නේ. එන ලියා ගන්න. කාමාවචර සිත් යනු පාලියෙන් ලියාගමු ඉස්සෙල්ලම. කාමේ අවචරතිති කාමාවචරං. ලියා ගන්න. කාමේ අවචරතිති කාමාවචරං. සිංහල තේරුම කාම භූමියෙහි බහුලව හටගන්නා සිත්. කාම භූමියෙහි බහුලව හටගන්නා සිත්. කාමාවචර සිත් ලෙස හඳුන්වයි. නැවත කියනවා කාම භූමියෙහි බහුලව හටගන්නා සිත් කාමාවචර සිත් ලෙස හඳුන්වයි. එහෙනම් මෙන්න කාමාවචර කියන එකේ අර්ථ දැක්වීම. කාමාවචර සිත් අගන්න ප්‍රධාන වශයෙන් 54ක් තිබෙනවා. කීයද? කාමාවචර සිත් 54ක් තියෙන සංඛ්‍යාත්මකව. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙනවා. ඒ තමයි අකුසල් සිත්, අහේතුක සිත්, කාම සෝබන සිත් කියලා බෙදන්න පුළුවන්කම තියෙනවා. ලියාගමු. කාමාවචර සිත් සියල්ල 54කි. කාමාවචර සිත් සියල්ල 54කි. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදේ. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදේ. 1 අකුසල් සිත්, 2 අහේතුක සිත්, 3 කාම සෝභන සිත්. මොනවාද සිත් වර්ග 3?
අකුසල් සිත්, අහේතුක සිත්, කාම සෝබන සිත්. අකුසල් සිත් කියලා මාතෘකාවල් ලියා ගන්න. අකුසල් සිත්. කුසල කියන වචනේ තේරුම මොකක්ද අම්මා? මොකද කුසල කියන වචනේ තේරුම? කෝ උත්තරේ එන්නේ නැහැ. යහපත් නෑ. කුසලයේ කියන්නේ කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති ති කුසල. ඊට පස්සේ අකුසල් කියන්නේ න කුසලං අකුසල. මොකද කුසලය කියලා කියන්නේ කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති ති කුසලං. ඒ කියන්නේ කුසලය කියලා කියන්නේම මොකද්ද? ලාමක පාපක අකුසල ධර්මයන් සොලවා දමන්නේ, කම්පණය කර දමන්නේ, විනාශ කර දමන්නේ කුසලයයි. ඔක තමයි කුසලය. අකුසලය කියන්නේ මොකද්ද එතකොට? අකුසලය කියන්නේ ඒකේ විරුද්ධාර්ථය. මොකද න කුසලං අකුසල. කුසල නොවන දේ අකුසලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පැහැදිලිද කාරණාව? එතකොට කුසල නොවන දේ කියන එක තමයි මේකේ නිවැරදි අර්ථකථනය. ඒ වගේම තවත් අර්ථකථනයක් මේකට ගන්න පුළුවන්. යම් సంతානයක හටගත් කල්හි මතු අනාගතේ අනිෂ්ට වූ අප්‍රිය වූ අකාන්ත වූ අමනාප වූ දුක් එළවන විපාක ඇති කරන්නා වූ සිත් වලට කියලා මොනවා කියලාද? අකුසල සිත් කියලා කියන්න පුළුවන්කම තිබෙනවා. එස අපි ඒකේ මූලික අර්ථකථනය මෙහෙම ලියාගමු. අකුසල් සිත් යනු යම් సంతානයක හටගත් කල්හි අනාගතේ අනිෂ්ට වූ අප්‍රිය වූ අමනාප වූ දුක් එළවන්නා වූ විපාක ඇති කිරීමට සමත් සිත් කුසල සිත් ලෙස හඳුන්වයි. හරිද? අකුසල සිත් ලෙස හඳුන්වයි. තරුවක් දාලා ලියන්න. න කුසලං අකුසලං. වරහන් ඇතුලේ තේරුම ලියා ගන්න. කුසල නොවන දෑ අකුසලයි. හරිද? දැන් අපි ඊළඟට බලන්න ඕන මොකද්ද? කුසලය කියන්නේ මොකද්ද? කුසලය කියන්නේ මොකද්ද? එහෙනම් ලියා ගන්න. කුසලයේ යනු. ලියා ගන්න මෙහෙම. කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති ති කුසලං. මම දැක්කා සමහර ස්වාමින් වහන්සේලාගේ දේශනාවල කුසලය කියලා කියන්නේ හැකියාව කියන. අර කුසලතාවය නේ. එතකොට දැන් සමහරුන්ට හැකියාව තියෙන උඩ පණින් නේ, දුර පණින්. ඒතර ඒක කුසලද? නෑ. ඒ එකකින්වත් මේ ලාමක පාපක අකුසල ධර්මයන් නැසෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේගේ අර්ථකථනය නම් මෙන්න මේක. මොකද්ද? කුසලය කියන්නේ කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති ති කුසලං. ඒතර ඒකේ තේරුම ලාමක පාපක අකුසල ධර්මයන් ලියා ගන්න. ලාමක පාපක අකුසල ධර්මයන් සොලවා දමන්නේ, චලනය කර දමන්නේ, කම්පණය කර දමන්නේ, විනාශ කර දමන්නේ කුසලයයි.
හොඳයි එහෙමනම් අද අපි මේ දේශනා මාලාව ආරම්භ කරමින් මූලිකව කරලා දෙන්නට බලාපොරොත්තු වුණේ අභිධර්මය කියන්නේ කවරක්ද? ඒ අභිධර්මය ආරම්භ වෙන්නේ කෙසේද? අභිධර්මයේ තුල මූලික අන්තර්ගතය මොනවද කියන කාරණා ටික තමයි කතා කරන්න යෙදුනේ. අපි ඊළඟ දවසේ ඉඳලා මේ අකුසල් සිත් වර්ගීකරණය කරලා ඒ යටතේ ඒ සිත් පිළිබඳව වෙනම හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සෑම සෙනසුරාදා දවසකම රාත්‍රී 9ට ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔස්සේ මෙම අභිධර්ම දේශනා මාලාව මුල සිටම විකාශනය වන බවත් ඒ වගේම සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මේ ධර්ම දේශනා මාලාව සඳහා උදව් උපකාර කරමින් ධර්ම දේශනා මාලාව සිදු කරගෙන යන්නට අවශ්‍ය ඒ පිරිවැය ආදිය දරමින් මේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා උදව් උපකාර වන හැටියට ඉතින් ඒ සඳහා දායකත්වයේ දරන්නට ඔබටත් හැකියාව තිබෙනවා. ප්‍රඥා රූපවාහිනී නාලිකාවෙන් විමසීම් කරලා ඒ සඳහා සහසම්බන්ධ වෙන හැටියට ඔබට ආරාධනා කරනවා. ඉතින් හැමදෙනාගේම ඉල්ලීම පරිදි මේක මුල සිට පියවරට. එතරම් අපි අභිධර්ම දේශනා කිහිපයක් විටින් විට ප්‍රඥා රූපවාහිනී නාලිකාව එක්කලා. නමුත් එය නරඹන්නට සමහර උදවියට හැකියාව තිබුණේ නැහැ. මොකද හේතුව ඒ નિયમિત කාල රාමුවකට අනුව නෙමෙයි විකාශනය වුනේ. සමහර දවස්වල සතියේ දවස්වල සමහරට උදේ කාලේ සමහරට රාත්‍රී කාලේ નિયમિત කාලසටහනක් මේකට තිබුණේ නැහැ. ඒ නිසා සෑම සෙනසුරාදා දවසකම හැමෝටම විවේකී වේලාවක් වන රාත්‍රී 9ට මේ ධර්ම දේශනා අහන්නට නරඹන්නට නරඹලා කරුණු සටහන් කරගෙන නැවත නැවත අධ්‍යයනය කරන්නට ඔබට දැන් හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි හැමෝටම ආරාධනා කරනවා මේ ධර්ම දේශනාවල දායකත්වයන් සඳහා යම් යම් අඩුපාඩු තිබෙන බව නාලිකාව අපිට සඳහන් කළා. ඒ සඳහා සහසම්බන්ධ වෙන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. හැමදෙනාටම උතුම් ප ဋ ාණ ධර්මයේ පිහිට ආශිර්වාදය ලැබේවා, ධර්මඥානෙ පහළ වේවා කියලා ආශිර්වාද කරමින් දේශනාව හමාර කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් අදින් ආරම්භ වන අභිධම් නිම්සර අභිධර්ම දේශනා මාලාවේ පළමු ධර්ම දේශනාව සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේගේ මෑණියන් වන ආර්.ටී. කරුණාවතී මහත්මිය විසින් පරලොව ගිය කම්කානම්ගේ චාර්ලිස් ස්වාමි පුරුෂයාට පින් පිණිස සහ දූදරුවන්ට සහ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙම අභිධර්ම දේශනා මාලාවේ පළමු දේශනාව සඳහා දායක වී තිබෙනවා. ඔබටත් මෙවැනිම අභිධර්ම දේශනාවක් සංවිධානය කොට ප්‍රඥා නාලිකාවෙන් විකාශය කර ගැනීම සඳහා අපට කතා කරන්න 0112 69 31 ඔබ සැමට තෙරුවන් සරණයි.